ආයුබෝවන් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ ගිනිගත් නිවුන් මధు සමය කතාවේ තුන්වෙනි කොටසත් එක්ක. අද කොටස නම් ටිකක් තීරණාත්මක කොටසක් වෙයි කියලා හිතනවා. පළවෙනි දෙවෙනි කොටස් අහපු ඔයාලා දන්නවා අද මහීගේ විවාහය සිද්ධ වෙන දවස කියලා. මහීගේ විවාහයෙන් හරියටම සතියකට පස්සේ රසල් ඩුබායි යන සියලු කටයුතු සූදානම් කරලායි තියෙන්නේ. හැම දෙයක්ම හදිස්සියේ ඉතා ඉක්මනට සිද්ධ වෙන නිසා සහී මහීගේ අම්මා මේ ගැන හිටිය ටිකක් දුකින්. මොකද දුවල දෙන්නම එයාට එයාගේ ඇස් දෙක වගේ. සහී මහීගේ තාත්තා නම් නිතරම හිතුවේ විවාහය ඉක්මනට සිද්ධ වුණත් රසල් වගේ කෙනෙකුට තමන්ගේ දියණිය විවාහ කර දීමේ සියුම් සතුටක් හිතේ තියාගෙන. මහී අද හරියට සුරංගනාවියක් වගේ. ගෙදරම හැඩ වැඩ වෙන මහී දිහා බලාගෙන හිටියේ තමන්ගේ සහෝදරිය ගැන ටිකක් ඉරිසියාවෙන්. ඒ ඉරිසියාව හිතට තදින්ම දැනුනේ මහී අද ඉඳලා සදාටම රසල්ගේ වෙනවා කියලා දැනුනම. එක වඩවැල කඩාගෙන ආවත් සසරේ ඇත්තටම ස්වභාවය මේක නෙමෙයිද? සහී දහස් වතාවක් හිතුවා තමන්ට පුළුවන් නම් මේ මගුල නවත්තලා දාන්න කියලා. ඒ තමන්ගේ හිතේ රසල් ගැන ආදරයක් හැඟීමක් තිබුණට රසල් ආදරය කරන්නේ මහීට බව හිතට දැනුනම ඇගේ ආත්මයම ගිනිගෙන දැවෙන්න ගත්තා. හිතවත් නැති විදිහට එදා මහීගේ රසල්ගේ විවාහය හරිම ලස්සනට චාම්වට සිද්ධ වුණා. මහීගේ මූණ හරියට දිලිසෙනව හඳක් වගේ. සහීගේ මොකක්දෝ වෙනසක් අම්මට එදා තදින්ම දැනුණා. අම්මා හිතුවා පුංචි කාලේ ඉඳලම එකට හැදුණු තමන්ගේ සහෝදරියගේ වෙන්වීම, දුරස්වීම සහීට දරා ගන්න බැරුව වෙන්න ඇති ඉන්නේ කියලා. මහී රසල්ගේ විවාහයෙන් පස්සේ ඉන්නේ ටික දවසක් නිසා අම්මයි තාත්තයි මුලින්ම කියලායි තිබුණේ ඉන්න ටික දවසේ හරි ගෙදරට වෙලා ඉන්න පිට නවතින්න යන්න එපා කියලා. මහීත් ඒකට එක පැයින්ම කැමති වුණා. මෙතර කාලයක් තමන්ගේ පවුලයත් එක්ක එකට හිටපු මහීටත් එක පාරටම රටින් වෙන් වෙලා යන්න හිත හදා ගන්න එක චුට්ටක් අමාරු වුණා. සාමාන්‍ය විදිහට ගත්ත වෙඩින් එකක් වුණාට මහී හිටියේ ලොකු වෙහෙසකින්. රසල් ඩුබායි වල ඉඳලා ආපු දවසේ ඉඳලම හිටියේ හොටෙල් වල. ඒ නිසා මහීගේ ගෙදර මේ ආගන්තුක සත්කාර ගැන නම් හිටියේ රසල් ගොඩක් පැහැදීමකින්. සහී නම් වැඩිය පේන්න හිටියේ නෑ. රසල් මහීගෙන් ඒ ගැන ඇහුවා. මහී ඔව් රසල්. ඇයි මේ සහී පේන්න නැත්තේ? මහන්සි නිසාද? කොහේ හරි ගිහිල්ලාද? අම්මා කිව්වා උදේ ඉඳලම සහී ගොඩක් මහන්සි වෙලා නිසා කාමරේ ඉන්නවලු. එයාට ටිකක් මහන්සි නිසා නිදා ගන්න යනවා කිව්වලු. මම ඒක තමයි බැලුවේ. ඇයි පේන්න නැත්තේ කියලා. කොහොම රසල්ව දැන හැඳිනගෙන හිටියත් මහීට නම් රසල් එක්ක මේ තනි වුණ කාමරේ තිබුණ ලොකු අමුත්තක්. වෙනදාට සහිත් එක්ක නිදා ගන්න මහී අද රසල් එක්ක මේ කාමරේ ඉන්න එක මහීට ටිකක් තදටම දැනුණා. එක ලොකු ලැජ්ජාවකුත් එක්ක ඒත් ඒක වැඩි පෙන්නන්න ගියේ නැහැ. රසල්ගෙන් හංගන්න ගොඩක් උත්සාහ කළා. මහී ඇයි මේ මූණ අමුතු වෙලා බය වෙලා වගේ? අනේ නෑ රසල්, එහෙම දෙයක් නෑ. එන්නකො චුට්ටක් ළඟට. සෝරි රසල්, මං ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්නම්. ඔයා ගිහින් වොෂ් එකක් දාගෙන එන්න. ඊට පස්සේ මාත් ගිහලා වොෂ් එකක් දාගෙන එන්නම්. මටත් හරි මහන්සි. ඒවල ඔය විදිහට සිද්ධ වෙද්දී සහී හිටියේ සහීගේ කාමරේ. අද දවසටම සහී හරියට කෑමක්වත් කාලා හිටියේ නෑ. අම්මා ඇවිල්ලා සහීට කන්න කතා කළා. සහී ඇහුවා ඇයි අම්මේ පුතේ කන්න එන්න. ඔයාට බඩගිනි නැද්ද? අද දවසටම ඔයා මුකුත් කාලා නෑ නේද? මට බඩගිනි නෑ අම්මේ. එහෙම කියන්න එපා පුතේ. බඩගින්න ඉඳලා ගෑස්ට්‍රික් වැඩි වෙයි. චුට්ටක් එන්න අපි පොඩ්ඩක් කමු. අනේ බෑ අම්මේ. මට හරි මහන්සි. අම්මලා ගිහින් කාලා නිදා ගන්න. මට හිටියොත් ඇවිල්ලා කන්නම්. හරි. ඒක ඔයාගේ කැමැත්ත. එහෙනම් මම යනවා. ඔයා නිදා ගන්න. පුතේ මම මේ අහන්න හිටියේ. ඔයා මොකද අර දවාලේ හදිස්සියෙම ටවුන් යනවා කියලා කොහෙද ගියේ? මට අහන්නත් බැරි වුණා. සහී ඒ වෙලාවේ එකපාරටම ගැස්සිලා ගියා. නෑ අම්මේ මම මේ අර මේ අනූපමා එයා කිව්වා මෙහෙ එන්න දන්නේ නැහැ කියලා. මම එයාව එක්කන් එන්න ගියේ. දන්නේ නැහැ අනූපමා මෙහෙ ඇවිල්ලා තියෙනවනේ. ඔව් ඒක තමයි. එයාට මතක නැහැ කිව්වා මට එන්නම කිව්වා. හරි. එහෙනම් පුතේ ඔයා මොනවා හරි කාලා නිදා ගන්න. මම යනවා. good night අම්මා. එහෙම කියලා සහී මහීගේ අම්මා කාමරයෙන් යන්න ගියා. මහී රසල් වොෂ් එකක් දාගෙන රාත්‍රී ආහාරෙත් අරගෙනම කාමරයට එන්න හදනකොටම අම්මා කතා කරලා කිව්වා පුතේ මේකත් බීලම නිදා ගන්න. ඔයා චුට්ටයිනේ කෑවේ කියලා. එහෙම කියලා කිරි වීදරුවක් තමයි මහීගේ අතේ අම්මා තිබ්බේ. රසල් හිටියේ කොයි වෙලාවෙද මහී තමන්ගේ කරගන්න පුළුවන් කියන බලාපොරොත්තුවෙන්.
රසල් රටවල් ගානේ හිටියට මහී තමයි රසල්ගේ පළවෙනි පෙම්වතිය උනේ. මොනවද කරන්නේ? මොනවද අනේ ඔච්චර ගාන්නේ? නැහැ මම මේ ක්‍රීම් එකක් ගන්නවා. ඕක තාම ගාලා ඉවර නැද්ද? හරි අනේ දැන් ගාලා ඉවරයි. ඉක්මනට එන්නකෝ. හරි මම එනවා. රසල් එහෙම කියලා රසල් විනාඩියකට විතර පස්සේ එහෙම කියලා මහීව තමන්ගේ දිහාවට ඇදලා ගත්තා. ඒත් එක්කම මහී ඇයි මොකද මහී මොකක්ද වුනේ කියලා. අනේ නෑ රසල් මගේ මේ ඔළුව චුට්ටක් රිදෙනවා. ඔළුව රිදෙනවා එකපාරටම. නැහැ මම මේ දැන් කාලාවට පස්සේ තමයි මට මේ ඔළුවේ කැක්කුම ආවේ. සමහර විට අර ගොඩක් වෙලා බඩගින්න හිටියනේ. ඊට පස්සේ කෑවනේ. දැන් ගෑස්ට්‍රික් වගේ වෙන්න ඇති. ඒක තමයි. ගොඩක් ඔළුව රිදෙනවද? ඔව් මේ එකපාරටම මේ දෙපැත්තෙන් එන ඔළුවේ කැක්කුමක්. චුට්ටක් එන්න. ඔතන නිදා ගන්න මං ඔයාගේ ඔළුව චුට්ටක් අත ගන්න. ඒ කියලා මහීව ළඟට ගත්ත රසල් මහීගේ නළල දෙපැත්ත හීනිවට අත ගන්න පටන් ගත්තා. විනාඩි 5ක්වත් ගියේ නෑ මහීට හොඳටම නිින්ද ගිහිල්ලා. රසල් හිතුව මහී අද ගොඩක් මහන්සියෙන් නිසා මහීට නිින්ද යන්නේ නැති කියලා. රසල් එහෙමම පැය 2ක් විතර මහී ගාවට වෙලා මහීගේ ඔළුව අත ගා හිටියා. පැය 2කට විතර පස්සේ මහී නැගිටින්න මහී. ඒත් කිසිම සද්දයක් නැහැ. මහීට හොඳටම නිින්ද ගිහිල්ලා. රසල්ට ගොඩාක් අප්සෙට් ගියා. තමන්ගේ මංගල දවසේ මේ විදිහට වෙයි කියලා රසල් හීනකින්වත් හිතුවේ නැහැ. ඒ මහීටත් මහන්සි ඇතිනේ මේ ගැන හිතපු රසල් මහීව කොට්ටයක් උඩින් තියලා වතුර එකක් ගේන්න කුස්සියට ගියා. රසල් කුස්සියට යන අතරේ සහීගේ කාමරේ දිහාට දන්නේම නැතුව ඇස් දෙක යමු වුණා. එතකොටත් කාමරේ දොර බාගෙට ඇරලා තිබුණේ. සහීට නිදිමතක් පේන්නවත් තිබ්බේ නැහැ. එකපාරටම සහීට කතා කරන්න මැලි වුණ රසල් ටිකක් උගුර පෑදුවා. උගුර පාදන සද්දෙට සහී දොර ඇරගෙන එළියට ආවා. අයියේ ඔයා නිදි නැද්ද? මහීකෝ මහී නිදි නංගි. නිදි? සහී පුදුමයෙන් වගේ ඇහුවා. එතකොට ඔයා මං වතුර එකක් ගන්න ආවා. ඔයා නිදිමත නැද්ද? නැහැ අයියේ මටත් මේ චොට්ටක් මේ නිදා ගන්න කියලා තමයි බැලුවේ. ඒත් නිින්ද යන්නේ නැහැ. නිින්ද යන්නේ? ඒ මොකද අද මහන්සිත් වුණානේ. ඒක තමයි මාත් මේ බැලුවේ. හරි කමක් නැහැ. එහෙනම් මම නිදා ගන්න යනවා. ඔයත් දැන් ගිහින් නිදා ගන්න. හරි. එහෙම කියලා රසල් යන්න හදනකොටම සහී ආයි පාරක් රසල්ට කතා කරා. අයියේ මම ඔයාලට නිින්ද යන්නේ නැත්තම් තේ එකක් හදලා දෙන්නද? තේ එකක්? අම්මයි තාත්තයිකෝ? මට කියන්න බැරුණානේ. අම්මයි තාත්තයි හදිසියෙම ආච්චිලාගේ ගෙදර ගියා. ඔයාලට කරදරයක් වෙයි කියලා කියන්නත් එපා කිව්වා. ආච්චිට ටිකක් සනීප නැහැ කියලා නැන්දා කෝල් කරලා කිව්වා. ඒ හින්දා හදිසියෙම අම්මටයි තාත්තටයි යන්න වුණා. අනේ සහී ඒ ගැන ඇයි අපිට කිව්වේ නැත්තේ? කියන්න තමයි හැදුවේ. ඒත් අම්මා කැමති වුණේ නැහැ. අද ඔයාලගේ වෙඩින් එක දවසනේ. ඒකටත් ඔයාලා හරියට මහන්සිත් වෙලා. ඒ හින්දා අම්මා ඔයාලට කරදර කරන්න කැමති වුණේ නැහැ. ඒකට කමක් නැහැ. එන්නකෝ මම ඔයාලට තේ එකක් හදලා දෙන්න. කුස්සියට යන්න කලින් තව පාරක් කාමරයට එවිලා බැලුව මහීටත් තේ එකක් හදාගෙන යන්න කියලා හිතලා ඒත් මහී හොඳටම නිින්ද ගිහිල්ලා. ඊට පස්සේ දන්නේම නැතුව සහීගේ පස්සේ කුස්සියට ගියා. වලට රසම රස තේ එකක් හදලා දුන්නා. රසල් තේ එක නම් මාරම රසයි. ඔයාට රසට තේ හදන්න පුළුවන් නේද? රසට නම් දන්නේ නැහැ. ඉතින් තේ එකක් නම් හැදුවා. මෙන්න මේක ඉඳගෙනම බොන්න. හරි. එහෙම කියලා තේ එක බීලා කෝප්පේ හොදන්න හදනකොට සහීකව නෑ දෙන්න මම හොදන්නම් කියලා. නෑ අනේ මම හොදන්න. එපා දෙන්න මම හොදන්න. මෙහෙම කියලා කෝප්පේ ගන්න හදනකොටම ආයි පාරක් රසල්ගේ ගොරහැඩි අද්දෙකට සහීගේ ඇඟිලි තුඩු ගෑවෙද්දි සහීට මහා අමුතු හැඟීමක් දැනෙන්න පටන් ගත්තා. සහීට ඒක හරියට ආත්ම ගානක බැඳීමක් වගේ තමයි දැනුනේ. ඒත් එක්කම රසල් ඉක්මනට අත පැත්තකට ගන්න හැදුවා. ඒත් සහී ඒකට ඉඩ දුන්නේ නැහැ. රසල් හොඳටම බය වුණා. සහී ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ? අත ගන්න. දැන් මහී එහෙම ආවොත් මෙතන ලොකු ප්‍රශ්නයක් වෙයි. අයියේ මහී එන්නේ නැහැ. ඔයා කොහොමද එහෙම කියන්නේ? මමනේ කියන්නේ මහී එන්නේ නැහැ. මහී නිදාගත්තට පස්සේ ආයෙ ඇහැරෙන්නේ නැහැ. ඔයා කොහොමද එහෙම කියන්නේ? ඔව් මම දන්නවා. එහෙම කියලා සහී රසල්ගේ පපුවට තුරුළු වෙන්න හැදුවා.
රසල් ගොඩාක් බය වුණා. මේ මොකද වෙන්න යන්නේ කියලා රසල්ට හිතා ගන්නවත් බැරි වුණා. රසල් මේක හීනකින්වත් හිතපු දෙයක් නෙමෙයි. කවදාවත් සහී ගැන එහෙම හිතුවෙත් නැහැ. ඒත් සහී නම් රසල්ට ගොඩාක් ආදරය කරා. අවස්ථෙන් ප්‍රයෝජන ගත්ත සහී රසල් කීයටවත් අතෑරියේ නැහැ. සහී රසල්ගේ පපුවට තව තවත් තුරුළු වුණා. අත ගන්න. මහී මෙතනට එයි. නැහැ එන්නේ නෑ. මාව විශ්වාස කරන්නකෝ. කිසි දෙයක් හිතා ගන්න බැරි වුණු රසල් දෙලොවක අතරමං වුණා. තමන්ගේ මංගල දවසේ තමන්ගේ බිරිඳ හොඳටම නිදි. ඉතින් මේ වෙලාවේදී වෙනත් කෙනෙකුගේ පහසක් ලැබෙනකොට අනිත් රසල්ට කවදාවත් පෙම්වතියක් හිටියෙත් නැහැ. රසල්ට මොකක්ද කරන්න කියලා හිතා ගන්නත් බැරි වුණා. ඒ හිත නතර වුණා. පපුවේ සුවඳට තව තවත් තුරුළු වුණා. ඔය විදිහට තමයි ගිනිගත් නිවුන් මතු සමයේ 3 වෙනි කොටස ඉවර වෙන්නේ. ඉතින් 4 වෙනි කොටසෙන් ආයෙත් හම්බ වෙන බලාපොරොත්තුවෙන් ගිහිල්ලා එන්නම්. සතුටින් පරිස්සමෙන් ඉන්න. ජය වේවා.